ආයුබෝවන් දරුවනේ BSS භාග්‍යා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාර පදනම මාතෘකාව කතා කර ඉන්න අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ ගැනයි. හරි පුතේ. ඔයාලගේ විෂය නිර්දේශයට අනුව ව්‍යාපාර ගති ලක්ෂණ 7ක් කතා කරන්න තියෙනවා. මේ ගති ලක්ෂණ 7 කතා කරන්න කලින් අපි හැමදාම වගේ මාතෘකාවේ තේරුම බලමු. ව්‍යාපාර ගති ලක්ෂණ. ව්‍යාපාර කැලල පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු මොකද්ද ගති ලක්ෂණයක් කියන්නේ කියලා. පුතේ ගති ලක්ෂණයක් කියන්නේ ඕනම දෙයක පේන්න තියෙන නැත්තම් අපිට දකින්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදිහට අපි මිනිහෙක් ගත්තාම මිනිස්සුන්ගේ ගති ලක්ෂණ. මිනිසුන්ගේ ගති ලක්ෂණ තියෙනවා. උදාහරණයක් විදිහට හැම මිනිහෙක්ටම බඩගින්න දැනෙනවා, හැමෝම කනවා. හැමෝම හුස්ම ගන්නවා, හැමෝම ඇස් පිල්ලම් ගන්නවා. ඔන්න ඕවට අපි කියනවා මිනිහෙක්ගේ ගති ලක්ෂණ කියලා. ඔන්න ඔය වගේ ව්‍යාපාරවලත් තියෙනවා එක එක ගති ලක්ෂණ. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාර ගති ලක්ෂණයක් කියලා. සරලවම කිව්වොත් ව්‍යාපාරයක දකින්න තියෙන දේවල් වලට අපි කියනවා ව්‍යාපාර ගති ලක්ෂණ කියලා. එහෙනම් ඔයාලගේ විෂය නිර්දේශයට අනුව ව්‍යාපාර ගති ලක්ෂණ 7ක් කතා කරන්න තියෙනවා. දැන් අපි එකින් එකට බලමු මොනවද මේ ව්‍යාපාර ගති ලක්ෂණ කියන්නේ කියලා. පළවෙනි එකම තමයි පුතේ විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. ව්‍යාපාරයක් ගත්තම අපි කියනවා ව්‍යාපාරයක විකුණුම් හෝ හුවමාරුවක් සිදු වෙනවා කියලා. නෝට් එකක් දාගන්න පුතේ. පළවෙනිම ව්‍යාපාර ගති ලක්ෂණය තමයි විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. දැන් බලමු අපි මොකද මේ විකුණුම් හෝ හුවමාරුවක් කියන්නේ කියලා. අපි උදාහරණයකට ගමු. ඔයාල ගමේ තියෙන වෙළඳ සැල. හිතන්නකෝ මෙන්න මේ වෙළඳ සැලේ ප්‍රදර්ශනය කරලා තියෙනවා පුතේ බනිස්. එතකොට මේ වෙළඳ සැලේ ප්‍රදර්ශනය කරලා තියෙනවා බනිස්. ඔතන ඉස්සරහින් යනවා පන්ති යන ළමයෙක්. දැන් මෙන්න මේ ළමයාට මේ බනිස් ගෙඩියක් ගන්න ඕනේ. අපි හිතමු මෙන්න මේ පැත්තෙන් ඉන්න ඔය ළමයා කියලා. මේ ළමයාට මේ කඩෙන් බනිස් ගෙඩියක් ගන්න ඕනේ. එතකොට පුතේ මෙයා ගාව තියෙන රුපියල් 100 කඩේට දීලා කඩේ මුදලාලිගෙන් මෙයා ඉල්ල ගන්නවා මොකද්ද මෙයාට බනිස් ගෙඩියක්. ඔන්න ඕක අපි කියනවා හුවමාරුවක් නැත්නම් විකුණුමක් සිදු වෙනවා කියලා. මුදලාලිගේ පැත්තෙන් ගත්තොත් එහෙම බනිස් ගෙඩිය වික්කා. ඊට පස්සේ මේ දෙන්නා මෙයාගේ රුපියල් 100ට මෙයාගේ බනිස් ගෙඩිය හුවමාරු කරගත්තා. අපි ඕකට කියනවා හැම ව්‍යාපාරයක් ගත්තාම විකුණුම් හෝ හුවමාරුවක් සිදු වෙනවා කියලා. ඒතර ඔයාලා කල්පනා කරලා බලන්න ඕනෑම ව්‍යාපාරයක විකුණුමක් හෝ හුවමාරුවක් අනිවාර්යයෙන්ම විකුණුම්කරු හා පරිභෝග්‍ය අතර සිදු වෙනවා. ඔන්න ඕකට අපි කියනවා පළවෙනිම ව්‍යාපාර ගති ලක්ෂණය කියලා. මම හිතනවා අවබෝධ වෙන්නේ නැති කියලා පොඩි නෝට් එකක් දාගන්න පුතේ. විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම කියන්නේ ව්‍යාපාරයක මුදලට අපි කියනවා මූල්‍යමය අගයක් මත. මෙන්න මේ වචන හරියම වැදගත්. මම පළවෙනිම වීඩියෝ එකේ දුවලා කිව්වා අපේ ව්‍යාපාර අධ්‍යයන විෂය ඉස්සරහට ආරයි යන්නේ අපි ලාභය අරමුණු කරගත් ව්‍යාපාර සඳහා පමණයි. ඒ නිසා හැම ව්‍යාපාරයක්ම පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු නැත්නම් විකුණුම් කරගන්නේ මූල්‍යමය අගයක් මත කියලා ඔළුවට දාගන්න. අපි කියනවා පුතේ මෙන්න මෙයා මත මූල්‍යමය අගයක් කියන්නේ මෙන්න මේ රුපියල් 100ට මේ රුපියල් 100 මත බනිස් ගෙඩියක් දෙපාර්ශ්වය අතර විකුණුම් හෝ හුවමාරුවක් සිදු වෙනවා. එහෙනම් පළවෙනිම එක්කෙනා තමයි විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. අපි යම් පුතේ ඊළඟට දෙවෙනි එක්කෙනාට අපි දෙවෙනි ගති ලක්ෂණය කියලා හඳුන්වනවා භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. බලමු අපි මේ මොකද්ද කියන්නේ කියලා. හරි පුතේ.
භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම ඔයාල ඔක්කොම දන්නවා ගනුදෙනු කියලා කියන්නේ ගන්නවා සහ දෙනවා. එතකොට පුතේ මේ අපි කතා කරන්නේ ව්‍යාපාරයක ගති ලක්ෂණ. ඒ කියන්නේ ව්‍යාපාරයක දකින්න පුළුවන් දේවල්. එහෙනම් ව්‍යාපාරයක තියෙනවා පුතේ ගනුදෙනු කියලා කොටස් දෙකක්. අපි දැන් බලමු මොනවද මේ ව්‍යාපාරයක ගනු සහ දෙනු කියන්නේ කියලා. අර වගේම උදාහරණයක් ගමු. ඔයාලගේ පැත්තේ තියෙන ව්‍යාපාරයක් ඔලුවට දාගන්න. මෙන්න මේ තියෙනවා ව්‍යාපාරේ. එතකොට පුතේ මේක ඇතුලේ නිෂ්පාදනය කරලා තියෙනවා. නැත්නම් ප්‍රදර්ශනය කරලා තියෙනවා බනිස් කීපයක්. දැන් ළමෙක් ඇවිල්ලා මේ බනිස් ගෙඩියක් රුපියල් 100ක් දීලා ගන්නවා. දැන් බනිස් ගෙඩිය ඉස්සෙල්ලා තිබ්බේ කඩේ ඇතුලේ. දැන් මොන ළමයා ගාවට විකුණුම් සහ හුවමාරුවක් වෙලා ඉවරයි. පුතේ අපි දැන් කතා කරන්නේ භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. හොඳට බලන්න. මෙන්න මේ ව්‍යාපාරය සහ මෙන්න මේ පාරිභෝගිකය අතර උනේ භාණ්ඩ හා සේවා භාණ්ඩයක් තමයි මේ බනිස් ගෙඩිය. මෙතන සේවා ව්‍යාපාරයක් නොවන නිසා අපිට කතා කරන්න පුළුවන් බනිස් ගෙඩිය කියන්නේ භාණ්ඩයක් විදිහට. ඒතර භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම කියලා කියන්නේ මෙන්න මේ බනිස් ගෙඩිය මේ පැත්තට යනවා. එතකොට ව්‍යාපාරයෙන් වෙන්නේ පුතේ මේ භාණ්ඩය දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස අපි හඳුන්වනවා ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා දෙනු පැත්ත කියලා. එතකොට පුතේ කල්පනා කරන්න එහෙනම් කොහෙද භාණ්ඩ හා සේවා ගනු පැත්ත තියෙන්නේ කියලා. හොඳට බලන්න පුතේ මේ ව්‍යාපාරයට බනිස් දාන්නේ බේකරියකින් නම් මෙන්න මේ පැත්තේ ඉන්නවා බේකරි සැපයුම් කරුවා. මෙන්න මේ බේකරි සැපයුම් කරුවා මේ පැත්තට බනිස් ටික සපයනවා. එතකොට මෙයා සපයද්දි මෙයා සල්ලි දීලා මේ බනිස් ටික ගන්නවා. ඔන්න පුතේ ව්‍යාපාරයක ගනු පැත්ත. ඔන්න ඔය ලක්ෂණේ හැම ව්‍යාපාරයකම තියෙනවා. අපි ඒ නිසා කියනවා භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම කියලා. මම හිතනවා දෙවෙනි ගති ලක්ෂණයත් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් යමු තුන්වෙනි ගති ලක්ෂණය මොකක්ද කියලා බලන්න. පුතේ තුන්වෙනි ගති ලක්ෂණය තමයි ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. හරි පුතේ. ගනුදෙනුවක් අඛණ්ඩව සිදුවීම ව්‍යාපාර ගති ලක්ෂණයක් කියලා අපි කියනවා. ඕනම ව්‍යාපාරයක් ගත්තාම ගනුදෙනු ටික අඛණ්ඩව සිදුුනේ නැත්තම් ඒ ව්‍යාපාරය අපිට ඉස්සරහට කරගෙන යන්න බෑ. උදාහරණයක් විදිහට මෙන්න මේක හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. පුතේ ගනුදෙනු අඛණ්ඩව සිදු වෙනවා. උදාහරණයක් ගන්න මෙන්න මෙහෙම. ඉන්නවා පුතේ නිමල් කියලා පුද්ගලෙක්. මේන් ඉන්නවා නිමල්. මේ පැත්තේ ඉන්නවා පුතේ කමල් කියලා පුද්ගලෙක්. මේන් ඉන්නවා කමල්. නිමල් ගාව තියෙනවා පුතේ ජංගම දුරකථනයක්. මෙයාට මේ ජංගම දුරකථනය අලෙවි කරන්න ඕන. මේ පැත්තෙන් ඉන්න කමල් ජංගම දුරකථනයක් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්. දැන් බලන්න මේ නිමල් මෙන්න මෙයාට ජංගම දුරකථනයක් ඔන්න අලෙවි කරා. දැන් මෙන්න මේ කටයුත්ත අඛණ්ඩව සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිමල් ගාව තිබ්බ ෆෝන් එක නැත්තම් ජංගම දුරකථනයේ කමල්ට පුතේ ඔන්න අලෙවි කරලා තියෙනවා. මේක නිරන්තරයෙන් අද සිදු වුණා නමුත් හෙට සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය අඛණ්ඩව වෙන්නේ අපි මෙන්න මේ අවස්ථාවේදී මේකට ව්‍යාපාරයක් කියලා කියන්නේ නෑ පුතේ. මෙන්න මෙහෙම වුණොත් එහෙම නිමල් කියන්නේ පුතේ ජංගම දුරකථන අලෙවිකරුවෙක්. එයා ජංගම දුරකථන අලෙවි කරන ව්‍යාපාරයක් තමයි සිදු කරගන්නේ. ඒ කියන්නේ අදත් ජංගම දුරකථන විකුණනවා, හෙටත් විකුණනවා, දීර්ඝව ජංගම දුරකථන විකුණනවා. අන්න එතන ව්‍යාපාරයක් තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක තුන්වෙනි ගති ලක්ෂණය තමයි ගනුදෙනු ටික අඛණ්ඩව වෙන්න ඕන. නැත්තම් එතන ව්‍යාපාරයක් නැහැ කියලායි අපි කියන්නේ. එහෙනම් ව්‍යාපාරයක් ගත්තාම ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. උදාහරණය තමයි නිමල් කියන පුද්ගලයා කමල්ට එයාගේ අතේ පාවිච්චි කර තිබ්බ ජංගම දුරකථනය විකුණුවන අපි එතනට ව්‍යාපාරයක් කියලා කියන්නේ නැහැ ළමයි. මෙයා කරන්නේ නිමල් කියන පුද්ගලයා කරන්නේ ජංගම දුරකථන විකුණන එක නිරන්තරයෙන් අඛණ්ඩව විකුණනවා නම් අපි ආන්ගෙතෙන්ට කියනවා ව්‍යාපාරයක් කියලා. එහෙනම් තුන්වෙනි පොයින්ට් එක හොඳට මතක තියාගන්න ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. අපි යම් පුතේ හතරවෙනි එකට
අපි ව්‍යාපාර ගති ලක්ෂණ වල හතරවෙනි එක විදිහට කතා කරන්නේ පුතේ ලාභයෙන් අභිප්‍රේරණය වීම. හරි පුතේ. ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා කියන්නේ අපි අභිප්‍රේරණය වෙනවා කියන්නේ පුතේ පෙළඹවීමක් සිදු වෙනවා. ව්‍යාපාරයක් ගත්තාම ලාභ ලබන්න තමයි ළමයි ඒ ව්‍යාපාරිකයා තවත් මගේ ව්‍යාපාර කටයුතු ඉස්සරහට කරා යන්න ඕනේ කියලා පෙළඹෙන්නේ. එතකොට ලාභ ලබන්න ව්‍යාපාරයක් ඕනම ව්‍යාපාරයක් අභිප්‍රේරණය වෙනවා. සියලුම ව්‍යාපාරවල ගති ලක්ෂණයක් තමයි ලාභ ලබන්න මෙන්න මේ ව්‍යාපාරය අභිප්‍රේරණය වීම. එතකොට අපි හිතන්නකො ඔයා ව්‍යාපාරිකයෙක් කියලා. ඔයාගේ ව්‍යාපාරයේ දවසින් දවස ලාභය වැඩි වෙනවා. එතකොට ඔයාගේ නිරන්තරයෙන් සිතුවිල්ලක් තමයි මම මගේ ව්‍යාපාරය තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න ඕනි කියන එක. එතකොට ලාභ ලැබීම නිසා ව්‍යාපාරිකයා අභිප්‍රේරණය වීම හතරවෙනි ගති ලක්ෂණය කියලා මතක තියාගන්න. අපි යම් පුතේ පස්වෙනි ගති ලක්ෂණයට. හරි පුතේ. පස්වෙනි ගති ලක්ෂණය තමයි ව්‍යාපාර අවදානම් පැවතීම. ඕනම ව්‍යාපාරයක් ගත්තාම අවදානමක් තියෙනවා. අපි කියනවා ඕනම ව්‍යාපාරයකට තියෙන අවදානම තමයි අලාභ ලැබීමට ඇති හැකියාව. අපි දන්නේ අපිට ලාභ ලැබෙයිද කියලා. අපිට තියෙනවා අලාභ ලැබීමේ හැකියාවකුත්. එහෙනම් අපි කියනවා සියලු ව්‍යාපාරවලට තියෙන ප්‍රධානම අවදානම තමයි ළමයි අලාභ ලැබීමේ හැකියාව. ප්‍රධානම අවදානම තමයි ළමයි අලාභ ලැබීමේ හැකියාව. එතකොට ඕනම ව්‍යාපාරයකට මේ අවදානම තියෙනවා. අපිට මේ අවදානම් පාලනය කරන්න පුළුවන් අවදානම් තියෙනවා. පාලනය කරන්න බැරි අවදානම් තියෙනවා. කොහොම හරි සියලු අවදානම් වලට අපි මුහුණ දෙන්න ඕනේ ව්‍යාපාරිකයෙක් විදිහට. මම උදාහරණ කිහිපයක් කියලා දෙන්නම් මොනවද මේ ව්‍යාපාර ලබන අලාභ නැත්තම් මොනවද මේ ව්‍යාපාර ලබන අවදානම් කියලා. පළවෙනි එක තමයි පුතේ පාරිභෝගික රුචිය වෙනස් වීම. ඒ කියන්නේ ළමයි උදාහරණයකට ගන්නකො ඔයාලා පාවිච්චි කරන්නේ නැතුව ඇද්දි ඔයාලට කලින් පරම්පරාව පාවිච්චි කරනවා ජංගම දුරකථනවල බටන් තියෙන ෆෝන්. එතකොට මේ වෙනකොට කවුරුත් ඒ වගේ ෆෝන් එකක් ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ මොකද පාරිභෝගිකයන්ගේ රුචිය දැන් ස්මාර්ට් ෆෝන් වලට ගිහිල්ලා ඉවරයි. අන්න බලන්න බටන් ෆෝන් නිෂ්පාදන සමාගම් වලට මොකද්ද වෙලා තියෙන්නේ? ව්‍යාපාරික අවදානමක් පැවතිලා තියෙනවා. අන්න ඒක ඔලුවට ගන්න. ඒක තමයි මේකේ පළවෙනිම උදාහරණය ව්‍යාපාර අවදානම් පැවතීම කියන එකට. ඊට පස්සේ ස්වභාවික ආපදා අපිට කිසිසේත් පාලනය කරන්න බෑ. උදාහරණ කොරෝනාව, ගංගතුරාව මේ ව්‍යාපාර සියලු දේ අඩබල වුණා. අපිට ඒක කිසිසේත් පාලනය කරන්න බෑ. හැබැයි අංගේ අවදානම් ටික ව්‍යාපාර වලට තියෙනවා කියලා දැනගෙන තමයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. තව එකක් තමයි පුතේ ඉන්ධන විදුලි බලය වගේ අපිට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වල ප්‍රමාණවත් භාවය අඩුවීම සහ ඒව එකපාරට මිසන්දි වෙලා යනවා. ඔන්න ඔය වගේ අවස්ථාවල මෙන්න මේ ව්‍යාපාර වලට අවදානම් පවතින්න පුළුවන්. මම හිතනවා එහෙනම් පස්වෙනි කාරණේත් හොඳට පැහැදිලි වෙන්නේ ඇති කියලා. අපි යමු පුතේ 6 වෙනි කාරණේට. හරි පුතේ. සියලුම ව්‍යාපාරවලට මිනිස් අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. වැදගත් පොයින්ට් එකක්. මිනිස්සුන්ගේ අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ පුතේ ව්‍යාපාරවලට. හේතුව තමයි මිනිස්සු උපදිනකොටමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා ටික නිර්මාණය වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ව්‍යාපාරවලට මිනිස් අවශ්‍යතා සපුරාලන්න පුළුවන් වුණාට ව්‍යාපාරවලට මිනිස් අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. ව්‍යාපාර සඳහා නිර්මාණය කරන්න පුළුවන් එකම දේ තමයි ව්‍යාපාර උවමනා. ව්‍යාපාරවලට නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සුන්ගේ උවමනා
ඒ කොහොමද කියලා බලද්දි පුතේ හොඳට බලා ගන්න. අපි දන්නවා අපි හැමෝටම ආහාර කියන අවශ්‍යතාවය එනවා. ආහාර කියන අවශ්‍යතාවය මිනිස්සුන්ට නිර්මාණය කරන්න බෑ පුතේ. හැබැයි යාළුවන්ට පුළුවන් බඩගින්න සඳහා ඉන්දියාප බත් ඉන්දියාප බත් රයිස් කොත්තු වගේ අපේ බඩගින්න නැති කරන අපේ බඩගින්න කියන අවශ්‍යතාවය සඳහා මෙන්න මේ කියන උවමනා ටික නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාර සඳහා නිර්මාණය කරන්න පුළුවන් මිනිස් අවශ්‍යතා නෙමෙයි ළමයි මොනවද? මිනිස් උවමනා. එහෙනම් අපේ 6 වෙනි කාරණේ විදිහට අපි කතා කරන්නේ සියලු ව්‍යාපාරවල ගති ලක්ෂණයක් තමයි ළමයි මිනිස් උවමනා නිර්මාණය කිරීම. හරි පුතේ. අපි බලමු මොකක්ද අපේ අවසාන ව්‍යාපාර ගති ලක්ෂණය කියලා. අපි අවසාන ව්‍යාපාර ගති ලක්ෂණය විදිහට කතා කරනවා ව්‍යාපාර සියල්ලම ආර්ථික කටයුත්තක නිරත වෙනවා කියලා. 7 වෙනි ගති ලක්ෂණය තමයි ආර්ථික කටයුත්තක නිරත වීම. මම නිර්වචනය කතා කරද්දී කියලා දුන්නා පුතේ මොනවද මේ ව්‍යාපාරයක ආර්ථික කටයුතු කියන්නේ කියලා. අපි එතනදී කතා කරා ව්‍යාපාරයක ආර්ථික කටයුතු ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. අපි මේ 4ට කියනවා ඕනෑම ව්‍යාපාරයක මෙන්න මේ එක ආර්ථික කටයුත්තක් හෝ ආර්ථික කටයුතු කිහිපයක් සිදු වෙනවා. පළවෙනි එක තමයි නිෂ්පාදනය. ඊට පස්සේ බෙදා හැරීම. ඊට පස්සේ අලෙවිකරණය අවසාන එක තමයි අනුබද්ධ සේවා. මේවටම කියනවා පුතේ උපකාරක සේවා කියලා. හරි. දැන් බලන්න ළමයි අවසාන ව්‍යාපාර ගති ලක්ෂණය තමයි ආර්ථික කටයුත්තක සෑම ව්‍යාපාරයක්ම නිරත වෙනවා කියන එක. අපි කියනවා ඕනෑම ව්‍යාපාරයක් ගත්තාම මෙන්න මේ 4 දෙනාම නැත්නම් 4 දෙනාගෙන් කිහිප දෙනෙක් අනිවාර්ය ව්‍යාපාරයක තියෙනවා කියලා. ඒතර බලන්න නිෂ්පාදනය කියනවල හැමෝම දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ මේ නිෂ්පාදන ස්ථානයේ ඉඳලා පාරිභෝගිකයා අසලට නිෂ්පාදිතය ආරයන එක අපි කියනවා බෙදා හැරීම කියලා. ඊට පස්සේ විකුණුම්කරුවෝ පාරිභෝගිකයා සඳහා භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීමට අපි කියනවා අලෙවිකරණය කියලා. එතකොට සෑම ව්‍යාපාරයක් හා අනුබද්ධ සේවා ටිකක් තියෙනවා. අපි ඒවට කියනවා උපකාරක සේවා කියලා. උපකාරක සේවා පහක් කතා කරනවා අපි. පළවෙනි එක තමයි පුතේ බැංකුව, දෙවෙනි එක තමයි පුතේ රක්ෂණය, තුන්වෙනි එක සංනිවේදනය, හතරවෙනි එක ගබඩාකරණය, අවසාන එක ප්‍රවාහනයේ විදිහට අපි ව්‍යාපාර අනුබද්ධ සේවා පහක් කතා කරනවා. ඒවා ඉස්සරහ පාඩම් වලදී පිරිවෙලට වලට කතා කරනවා. එතකොට මෙන්න මේ ආර්ථික කටයුත්තක නිරත වීමත් හැම ව්‍යාපාරයකම තියෙන ගති ලක්ෂණයක්. ඔන්න ඔය අනුව ව්‍යාපාර ගති ලක්ෂණ 7ක් තියෙනවා. ඔය ව්‍යාපාර ගති ලක්ෂණ 7 සෑම ව්‍යාපාරයකම තියෙනවා. හරි පුතේ. ඔන්න ඔය විදිහට තමයි ව්‍යාපාර ගති ලක්ෂණ 7 අපි කතා කරලා ඉවර කරන්නේ. එතකොට මම තව පොඩි දෙයක් කියලා දෙන්නම්. අපේ විභාගයේදී ඔයාලගෙන් ප්‍රශ්න යොමු කරන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ 4ක් දක්වන්න කියලා. ඒ කියන්නේ 4ක් පාඩම් කරගත්තා නම් විභාගයේදී යම් තාක් දුරකට ඔයාලට කොට දා ගන්න පුළුවන්. හැබැයි 7 මොළුවේ තියෙන්න ඕනේ හොඳ අවබෝධයකින්. එතකොට අපි 4ක් හරියටම පාඩම් කරගන්න මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මේ 7 මොළුවේ තියෙන්න ඕන. හැබැයි විභාගයේදී ඔයාලගේ 4ක්නේ කරුණු දක්වන්න කියන්නේ. අනේ ඒ නිසා 4ක් පාඩම් කරගන්න ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඔන්න ඔය අනුව ව්‍යාපාර ගති ලක්ෂණ ටික පාඩම් කරගමු. මෙන්න මේ බලන්න පුතේ පළවෙනි එක තමයි විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. ඒතර ඕනම ව්‍යාපාරයක දකින්න තියෙන ප්‍රධානම දේ අපිට විකුණුම් හෝ හුවමාරුව සිදුවෙන එක. පළවෙනි එක විකුණුම් හෝ හුවමාරුවක් සිදුවීම. දැන් ඒකෙන් හිතන්න මොනවද විකුණුම් හෝ හුවමාරුවක් සිදුවෙන්නේ කියලා. ඒතර ඔයාලගොල්ලෝ ටක් ගාලා එනවා පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් තමයි ළමයි ගනුදෙනු සිදු වෙන්න ඕන කියලා. මොනවද භාණ්ඩ හා සේවා. ඊට පස්සේ යන්න එතනින් අල්ලගන්න ගනුදෙනු ටික අඛණ්ඩව සිදු වුණොත් තමයි ව්‍යාපාරයක් පවතින්නේ කියලා. එහෙනම් ගනුදෙනු
අඛණ්ඩව සිදුවීම. මෙතනින් අල්ල ගන්නවා ගනුදෙනු කියන වචනේ පහළට එනවා තුන්වෙනි එක ලියන්න ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව වුණොත් තමයි පුතේ ලාභයක් ලැබෙන්නේ. ඔන්න ඊගාව ගති ලක්ෂණ අපිට එතනින් ගන්න පුළුවන් ලාභයෙන් අභිප්‍රේරණය වීම. එතකොට මෙන්න මේ හතර දෙනා ගලා යාමක් ලෙස පාඩම් කරගන්න පුළුවන්. හරිම ලේසි. විකුණුම් හෝ වුවමාරුවක් සිදුවීම, භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම, ගනුදෙනු අඛණ්ඩව පැවතීම, ලාභයෙන් අභිප්‍රේරණය වීම. අනිත් තුන් දෙනාගේ අර්ථය අවබෝධය හොඳට ඔළුවේ තියෙන්න ඕන. ඒ තුන් දෙනා බලන්න ව්‍යාපාර අවදානම් පැවතීම, මිනිස් වමනා නිර්මාණය කිරීම සහ අවසානික ආර්ථික කටයුත්තක නිරත වීම. ඔන්න ඔය ආකාරයට ව්‍යාපාර ගති ලක්ෂණය කියන සංකල්පය කතා කරලා අපිට ඉවර කරගන්න පුළුවන්. එතකොට පුතේ විභාගෙදී මෙන්න මේ කොටස අනිවාර්යෙන් අහන කොටසක්. ඒ නිසා හොඳ අවබෝධයෙන් පාඩම් කරගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට